හබෂාව කරා සංක්‍රමණය වීම. නබිත්වයේ සිව්වන වසර මෙදභාගයේ නැතිනම් අවසානයේ මුස්ලිම්වරුන්ව ප්‍රතික්ෂේප කරන පිරිසගේ ක්‍රියාසීමා ඉක්මවන්නට විය. පෙරදී අඩු වශයෙන් තිබූ බාධාවන් දිනෙන් දින උත්සන්න විය. පස්වන වසර මධ්‍යයේ පීඩාවන් කණ්ඩක් තරමට උත්සන්න වූ මොහොතේ එයින් මිදීමට මගක් සිතන්නට විය. එම අවස්ථාවේදී අල්ලාහ්ගේ පොළව කරදරකාරී නොවේ. එයින් හිජ්රාවේ මාර්ගය තෝරා ගන්න යනුවෙන් අදහස් වන සුමර් පරිච්ඡේදයේ 10 වන වැකිය පහළ විය. මෙලව යහකම් කලවුනට යහපතය. අල්ලාහ්ගේ භූමිය විශාලය. ඉවසිලිවන්තයින් ඔවුන්ගේ ප්‍රතිඵල අප්‍රමාණ ලෙස ලබා ගනිති. ශුද්ධ වූ අල් කුර්ආන් 39 වෙනි පරිච්ඡේදය 10 වෙනි වැකිය. හබෂාවේ පාලකයා ලෙස සිටි අස්හමා නජ්ජාසි නීතිගරුක අයෙක් සහ ඔහු කිසිවෙකුටත් අසාධාරණයක් නොකරන බව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දැන සිටියේය. එයින් ජීවිතය සහ ඉස්ලාමය රැක ගැනීමට එහි යන ලෙසට මුස්ලිම්වරුන් හට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔබදන් කළේය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ අනපරිදි අනුගාමිකයන්ගෙන් එක් කණ්ඩායමක් ප්‍රථමයෙන් හබෂාව බලා ගමන් කිරීමට පිටත් විය. මේ පිළිබඳ කුරයිෂ්වරුන් දැන ගැනීම වැළැක්වීමට ඔවුන් මධ්‍යම රාත්‍රියේ පිටත් වී ෂුවයිබා වරායට ළඟා විය. එහි වෙළඳ නැව් දීප්තියක් නැංගූරම්ලා තිබුණි. කෙසේ හෝ කුරයිෂ්වරුන් ඒ පිළිබඳ ඉව වැටි එහි පැමිණියත් මුස්ලිම්වරුන් ඒ වන විටත් වෙළඳ නැව්වල නැගී හබෂාවට පිටත් වී තිබුණි. කුරයිෂ්වරුන් මුලා වී එම ස්ථානයෙන් නික්මුණෝය. රටින් නික්ම ගිය කණ්ඩායමේ පුරුෂයන් 12 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු සිටි අතර ඔවුන්ගේ නායකයා ලෙස උස්මාන් ඉබ්නු අෆ්ෆාන් රලියල්ලාහු අන්හු තුමාන් පෙරමුණෙහි සිටියේය. මෙම ගමනේදී එතුමන්ගේ භාර්යාව සහ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ දියණිය රුකයා රලියල්ලාහු අන්හාද ගමන් ගත්තාය. නබි ඉබ්‍රාහීම් අලයිහි වසල්ලම් තුමාණන්ට පසු අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රා කරන ලද ප්‍රථම පවුල මේ බව මොවුන් දෙපළ පිළිබඳ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසීය. මුස්ලිම්වරුන් තම ජීවිත සහ දහමට ආරක්ෂාවක් වූ හබෂාවේ සැනසීමෙන් වාසය කිරීම හිංසකයන් හට ප්‍රිය නොවිය. එයින් ඔවුන් අතරින් බුද්ධිමත් හා වීරත්වයෙන් යුතු අම්ර් ඉබ්නු ආස්, අබ්දුල්ලා ඉබ්නු අබූ රෆියා යන දෙදෙනාව තෝරාගෙන නජ්ජාසි සහ ඔවුන්ගේ ආගමික නායකයන් සමග සාකච්ඡා කර මුස්ලිම්වරුන්ව රටින් පිටුවහල් කරන ලෙස ඉල්ලීම් කර ඔවුන්ට ත්‍යාගය ලෙස දෙනමෙන් වටිනා දේවල් රැසක්ද සමග හබෂාවට පිටත් කළේය. පළමුව ඔවුන් දෙදෙනා ආගමික නායකයන් හමු වී ත්‍යාගය ලබා දී මුස්ලිම්වරුන්ව පිටුවහල් කිරීමට හේතු පැවසීය. එම ආගමික නායකයන්ද ඒ පිළිබඳ නජ්ජාසිහට ඔවදන් දීමට එකඟ වූහ. පසුව ඔවුන් දෙපළ නජ්ජාසි හමුවට පැමිණ ත්‍යාගය ප්‍රදානය කර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී. ඔබේ රටට පැමිණ සිටින තරුණයන් ඔබත් මමත් නොදන්නා වෙනත් ආගමක් අදහති. ඔවුන් අයත් වන කණ්ඩායම්වල පිරිස ඔවුන්ව නැවත කැඳවා පැමිණෙන ලෙසට අපව මෙහි එවා ඇත. එයින් ඔබ ඔවුන්ව අප සමග නැවත ඇවැන්නැයි පැවසූ ප්‍රශ්නයෙන් එහි සිටි ආගමික නායකයන්ද රජතුමනි, මොවුන් පවසන්නේ සත්‍ය වේ. ඔවුන්ව මොවුන් හට බාර දෙන්න. ඔවුන්ගේ පිරිස වෙතට මොවුන් ඔවුන්ව රැගෙන යති පැවසූහ. නමුත් ප්‍රශ්නය පිළිබඳ විමර්ශනය කළ යුතු බවට තීරණය කර නජ්ජාසි මුස්ලිම්වරුන්ව එහි කැඳවීය. කුමක් වුවත් සත්‍ය පවසන බවට සිතා මුස්ලිම්වරුන් එහි ගියහ. ඔබේ පිරිසගෙන් ඉවත් වී
මගේ හෝ අනෙක් අයගේ ආගම් නොඅදහා වෙනත් ආගමක් අදහන්නේ නම් ඒ කුමන ආගමක්දයි නජ්ජාසි ප්‍රශ්න කළේය. රජුනි, අප නොදන්නා කලක සිට අනුගමනය කළ අයහපත් ක්‍රියාවන්ගෙන් වළක්වා අපව යහමකට යොමු කරවීමට අප අතරින්ම අයෙක්ව අල්ලාහ් දූතයෙක් ලෙස වීය. ඔහු සත්‍යගරුක විශ්වාසවන්ත ගුණකරුක අයෙක් බව අප හොඳින් දන්නෙමු. ඔවුන් අතර චතුර කතිකයෙක් වූ ජෞෆර් ඉබ්නු අබූ තාලිබ් රලියල්ලාහු අන්හු පිළිතුරු දුන්නේය. අප අල්ලාහ්ව පමණක් නැමදිය යුතුයි. අප හා අපේ මුතුන් මිත්තන් වැදුම් කළ පිළිම හා පූජනීය ස්ථානයන්ගෙන් ඈත් විය යුතුයි. සත්‍යයෙන්ම පැවසිය යුතුයි. යහපත් ක්‍රියාවන්හි නියැලිය යුතුයි. නෑදෑයන් සමග එක්ව ජීවත් විය යුතුයි. අසල්වැසියන් සමග හොඳින් කටයුතු කළ යුතුයි. අල්ලාහ් තහනම් කරන ලද දේ ආදිය පිළිබඳව පැහැදිලි කළේය. අප ඔහුව සත්‍යවත් අයෙකු ලෙස විශ්වාස කළෙමු. ඔහු අපට පෙන්වා දුන් අල්ලාහ්ගේ දහම අනුගමනය කළෙමු. අල්ලාහ්ව පමණක් නැමදීම ආරම්භුවෙමු. ඔහුට වෙනත් දේ සමකිරීම නැවත්වීමු. ඔහු අපට තහනම් කර ඇති දෙයින් ඉවත්වීමු. ඔහු අපට පවරා ඇති දේ එලෙසම පිළිගත්තෙමු. එහින් අපගේ ගෝත්‍රිකයන් අපව යටත් කර බොහෝ තාඩන පීඩනවලට ලක් කර අපේ ආගමික නිදහසට ඔවුන් බාධාවක් වූ අවස්ථාවේ ඔබේ රටට අපි පැමිණියෙමු. ඔබව අපි තෝරාගත්තෙමු. මෙහි ජීවත් වීමට අප කැමැත්තෙමු. අපට මෙහි අසාධාරණයක් නොවේ යයි විශ්වාස කරන්නෙමු. ලෙසින් ජෞෆර් අලිතුමාන් පවසා අවසන් කළේය. අල්ලාහ්ගෙන් ඔහු රැගෙන ආ යම් දෙයක් ඔබ ළඟ තිබේ නම් නජ්ජාසි විමසූ විට තිබේ යයි පවසා මරියම් නම් පරිච්ඡේදයේ මුල් කොටස පාරායනය කර පෙන්වීය. අල්ලාහ් මත සත්‍යව නජ්ජාසි මෙන්ම එහි සිටි අනෙකුත් පිරිසද ජෞෆර් අලිතුමන් පාරායනය කරනු අසා හඩන්නට විය. පසුව නජ්ජාසි මෙය සහ නබි ඊසා අලයිහි තුමන් ගෙන ආගම එකම මූලයකින් හටගෙන ඇතැයි පාසා මුස්ලිම් වරුන්ව කැඳවාගෙන යාමට පැමිණි පිරිස දෙසට හැරි ඔබ දෙපළ මෙහින් පිටවන්න. මොවුන්ව ඔබට බාර නොදෙමි යයි ප්‍රතික්ෂේප කළේය. පසුව නජ්ජාසි මුස්ලිම් වරුන් දෙසට හැරි ඔබට පිටත් විය හැක. මගේ භූමියේ ඔබ ආරක්ෂිතව සිටිය හැක. ඔබට අවලාද නගන්නන් දඬුවම් ලබන්නෝය. රැණින් කන්දක් ලබා දුන්නද ඔබව පීඩාවට පත් නොකරමි යයි පැවසීය. තම සභාවේ රැස්ව සිටි පිරිසට ඔවුන්ගෙන් ලැබූ ත්‍යාගය ඔවුන්ටම ලබා දෙන්න. අල්ලාහ් මත සත්‍ය ඒවායේ කිසිදු උවමනාවක් නැත. පෙරදී මගෙන් ගිලිහුණු රාජ්‍ය මට නැවත ලබා දීමට අල්ලාහ් මගෙන් අල්ලස් නොගත්තේය. එසේ තිබියද මා ඔහු සම්බන්ධයෙන් අල්ලස් කෙසේ ගන්නේද? මට විරුද්ධව අල්ලාහ් මගේ ප්‍රතිවාදීන්ට උපකාර නොකර තිබියේද මා කෙසේ ඔහුට විරුද්ධ ප්‍රතිවාදීන්ට උපකාර කරන්නේද යයි පැවසීය. පසු කාලීනව අල්ලාහ්ගේ පිහිටෙන් මුස්ලිම් වරුන් හබෂාවෙහි සැනසීමෙන් ජීවත් විය. මෙය නබීත්වයේ 5 වන වසරේ රජබ් මාසයේ සිදුවිය.